ප්‍රඥාව කියලා කියන්නේ උගත්කම නෙමෙයි. මම ওই බණ කියද්දී ගොඩාක් තැන්වල බිමන්නේ හැමතිස්සෙම කියන මිනිස්සු මේ පටලගෙන ඉන්නවා ප්‍රඥාවන්තයා කියන්නේ උගතාට කියලා. උගත්කමයි ප්‍රඥාවන්ත භාවයයි දෙකක්. අපේ දෙමව්පියෝ දරුවන්ට උගන්වන්න ඕනේ ඒක හොඳයි, විශ්වවිද්‍යාලේ යවන්න ඕනේ, උපාධියක් අරන් දෙන්න ඕනේ ඒක හොඳයි. දැන් නම් උපාධිධාරීන් හැමතැනම. ඉස්සර ඔය අපි පුංචි කාලේ එහෙම ආපුවම දරුවෝ මොකද කරන්නේ? කැම්පස් කිව්වහම වැඩිහිටියෝ ඉතින් අහනවා කොහෙද, කොළඹද, ජයවර්ධනපුරද, එහෙම නැත්නම් කොහෙද කියලා. අහනවා. ඉතින් ඒක හරිය ලොකු දෙයක්. දැන් මම නම් අහන්නෙම නැහැ. ඇයි අහන්නේ නැහැ කියන්නේ? ඉතින් ඉංග්‍රීසි ඕඩියේ තියෙන අකුරු 26ම කියනවා. ACBT කියනවා, BCPT කියනවා, ABCD කියනවා, CCBT කියනවා. ආයෙත් ඉවරයක් නැහැ. දැන් බලන් ගියාම හැමෝම උපාධිධාරයෝ. ගෙවල් වලට ගියාම බලන්නකො බිත්තිවල එකක් නෙමෙයි, සමහරුන් 5 6 කරලා. ඕස්ට්‍රේලියාවේ එකයි, ඇමරිකාවේ එකයි. මන් දන්නේ නැහැ ඒගොල්ලන්ගේ දැනුමේ ප්‍රමාණය කොච්චරද කියලා. හැබැයි ඔක්කොම උගත්. හොඳයි. නරකක් නැහැ. හැබැයි බුදුහාඳුරෝ කියනවා ඔය උගත්කම දෙන අතරේ ප්‍රඥාවත් පොඩ්ඩක් හරි දෙන්න. වැස්සකට හරි පන්සලකට යවන්න. පොය දවසට සිල් ටිකක් රකින්න හැටි උගන්වන්න. දහම් පාසලකට ගොඩ කරවන්න. මේ උතුම් දායාදේ පවරන්න. මං ඊයේ රාත්‍රියේ බණ කිව්වා ඔය කැලණිය පැත්තේ තැනක සෑහෙන පිරිසක් හිටියා, ළමයි නෑ. මං ඒ පාර බණ පටන් අරන් ටික වෙලාවකින් ඇහුවා මේ ගමට මොකක් හරි න්‍යෂ්ටික ප්‍රහාරයක් හරි වැදුනද කියලා. පාර මිනිස්සු උඩබිම බලනවා. ඊට පස්සේ මගෙන් ඇහුවා එක්කෙනෙක් ඇහි කියලා. මං කිව්වා නෑ මේ වඳ ගමක් නේ. ළමයි නෑනේ මෙතන 15ට අඩු එකෙක්වත් නෑ. මං කිව්වා එහෙනම් මං දැන් බණ කියන්න ආපු මාතෘකාව වෙනස් කරලා මං අද බණ කියන්නේ පුත්ත සූත්‍රයෙන් කිව්වා. මොකද බුදුහාඳුරෝ කියලා තියෙනවා මේ ලෝකේ පුත්තු වර්ග 3යි. පළවෙනි කෙනා අතිජාත පුතා, දෙවෙනි කෙනා සහජාත පුතා, තුන්වෙනි කෙනා අවජාත පුතා. ඔය අපි අවජාත කියලා කියන්නේ තාත්තා නැති ළමයින්ටනේ. හැබැයි මතක තියාගන්න බුදුහාඳුරෝ අවජාතකයා කිව්වේ තාත්තා නැති අයට නෙමෙයි. තාත්තා ඉඳලත් තාත්තට පුතාව හදාගන්න බැරි උන්ට. ඒ නිසා ඔය තාත්තා නැති වුණා කියලා මේ මිනිස්සුන්ට අපහාස කරන්න යන්න එපා. කොහොමද ඒක වෙන්නේ? මහණෙනි මේ ලෝකේ අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා, දෙන්නටම තිසරණේ නැහැ, පන්සිල් නැහැ, සිල්වත්කම නැහැ, ගුණවත්කම නැහැ, මුකුත් නැහැ, සත්තු වගේ. සත්තු අඩේ මේ යනවා, මත්පැන් බොනවා, කුණුහරුප කියනවා, ගහ ගන්නවා, ගැටුම් ඇති කරගන්න සත්තු වගේ. එහෙම අම්මෙක්ටයි තාත්තෙක්ටයි දරුවෙක් ඉපදෙනවා පන්සිල් රකින්න, තිසරණේ සමාදන් වෙන, පුංචි කාලේ ඉඳන් පන්සල් යන. බුදුහාඳුරෝ කියනවා අතිජාත පුත්‍රයා. මඩ ගොහරුවේ ඉපදිලා උඩට ආපු නෙළුම වගේ. දැකලා නැද්ද එහෙම ළමයි? ඔය සමහර ස්වාමීන් වහන්සේලා මන් දන්නවා, උන්වහන්සේලාගේ පින්වත්නි ඔය අම්මලා තාත්තලා මැරුණාම අපි යනවා ගම්වලට. හාමුදුරුවන්ගේ තියෙන සිල්වත්කමත් එක්ක බලපුවම අර ගෙවල් වල ඉන්න උන් බලපුවම වැද්දෝ තනිකර. මං ඊයේ පෙරේදා ගියා ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්ගේ තාත්තා මැරිච්ච වෙලේ ගමට කෑගල්ල පැත්තේ. පවුලේ උන් ඔක්කොම එම්බාම් කරලා වගේ. මං ගම හාමුදුරනේ මොකද මේ මූණු ඔබ වහන්සේගේ අයියලාගේ කියලා. ඒ පාරකෝ උන් කසිප්පුකාරයෝනේ. කසිප්පු වලටම මූණවල් තැම්බිලා කිව්වා. එම්බාම් කරලා වගේ. ඒ නායක හාමුදුරන්ට අවුරුදු 60යි තාම කොල්ලෙක් වගේ. අර අයියලා මල්ලිලා අවුරුදු 40 50 වුණත් උන්ට 80ක් දතුත් හැලිලා. ඔන්න බලන්නකෝ. සමහර පෞකාර තැන්වල ඉපදෙනවා පින්වන්තයෝ. ඒගොල්ලන්ට කෝ අතිජාතයෝ. ඊළඟට අම්මා තාත්තා හොඳට සිල්වත්, ගුණධර්ම රකින්නවා. ඊළඟට පන්සිල් සමාදන් වෙනවා, ශ්‍රද්ධාවන්තයි. එහෙව් අම්මෙක් තාත්තෙක් හැඩගස්සනවා දරුවොත් ඒ විදිහටම. අම්මලත් පන්සල් ආවා, දරුවොත් එනවා. අම්මලත් දන් දුන්නා, දරුවොත් දන් දෙනවා. අම්මලත් සිල් රකින්නවා, දරුවොත් සිල් රකින්නවා. බුදුහාඳුර කියන සහජාතයි. ඒ දෙමව්පියන්ටම සරිලන දරුවෝ. අපිට සමහර වෙලාවට පන්සල් වල දායක සභාවෙත් හම්බ වෙනවා. අම්මා තාත්තා කරපු දේවල් එහෙම්මම කරනවා. සමහර දරුවෝ අම්මා තාත්තා මැරුණත් කියනවා ස්වාමීන් වහන්සේ ඒ දීපු දානේ එහෙම්මමයි. ඒ කරපු වැඩ කොටස එහෙම්මම ඒව නවතින්නේ නැහැ. හැබැයි සමහර දරුවෝ කියන ඒගොල්ලෝ දුන්නට අපි දෙන්නේ නැහැ. අනේ පිටු ඉවරයි. අපි එතනින් එහාට පින්කම් කරන්නේ නැහැ. ඔන්න. ඒගොල්ලෝ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත් જાතියයි.
සහජාතයි කියන්නේ අර ගුණය හැමමයි. අවජාත කිව්වේ අම්මා තාත්තට සීලය තියෙනවා, ගුණය තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා, පන්සිල් රකින්නවා, තිසරණේ තියෙනවා. හැබැයි ඒ අම්මා තාත්තගේ දරුවන්ට සීලයක් නැහැ, ප්‍රඥාවක් නැහැ, සිල්වත්කමක් නැහැ, මොකවත් නැහැ. අම්මලා පන්සල් ආවට දරුවෝ පන්සල් එන්නේ නැහැ. අම්මලා සිල් ගත්තට දරුවෝ සිල් ගන්නේ නැහැ. අම්මලා කර්මයේ කර්මඵලයේ විශ්වාස කරාට දරුවෝ විශ්වාස කරන්නේ නැහැ. බුදුහාඳුරු කියන අං අවජාතකයෝ. දෙමව්පියන්ට බැරි වුණා හොඳ ජාතකයක් දෙන්න කියලා මම ওই ටික කියලා ඇහුවා. දැන් ඉතින් ඔයත්තන්ට ඉන්නෙත් එහෙනම් අවජාතක දරුවෝ නේද කියලා. එකෙක්වත් සද්දයක් නැහැ. අපිට ඒ தત્ත්වය උදා වෙලා හොඳට මතක තියාගන්න. අපි මේ ආගම් ගැන කතා කරනවා නෙමෙයි. සිකුරාදට බලන්නකෝ ওই පල්ලි වලට යන අවුරුදු 3-4 පුංචි එකක් යනවා. තාත්තලත් එක්ක අතේ එල්ලීලා මම මරදානේ උගන්වන්නේ. මරදානේ එහෙම දකින්නත් ආසයි. වාරේ විභාගෙ නෙමෙයි. උඹලට ලක්ෂයක් දෙන්නම් කිව්වත් සිකුරාදා 12න් පස්සේ ඉස්කෝලේ තියාගන්න බෑනේ උඹ. උන්ට ඊට වැඩිය ලොකුයි දෙවියන් වහන්සේ වන්දනා කරන එක. හොඳයි. ධම්ම කාමෝ බවං හෝති. තමන් අදහන ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා. ධම්ම දෙස්සී පරාබවෝ. ධර්මයට ද්වේෂ කරන උන් දිනෙන් දින පිරිහෙනවා. අපිට උනේ ඒකයි. එනිසා මතක තියාගන්න මේ උගත්කම නෙමෙයි ප්‍රඥාව කියන්නේ. උගත්කම බල්ලෙක්ට දෙන්නත් පුළුවන්. ඇයි? මම දැකලා තියෙනවා කම් කිව්වහම එන බල්ලෝ, ගෝ කිව්වහම යන බල්ලෝ, ස්ලීප් කිව්වහම නිදා ගන්නයි. එහෙම දැකලා නැද්ද? හොඳට තේරෙනවා. ඔය දොරමඩලාවේ හසන්ත හෙට්ටිආරච්චි මහත්තයා හිටපු ගමන් පෙන්නනවා ගණන් හදන බල්ලෝ. දෙක එකතු කිරීම එක කිව්වහම ඒක 3 ඉලක්කම ගෙනත් දෙනවා. හමුදාවේ ඉන්නවා කුඩු හොයාගන්න. පොලිසිය මහත්තරුන්ට බෑ. බල්ලා හොයනවා කුඩු. උගත් බල්ලෝ. පෙරහැරට ගියාම පාවඩේ එලනකම් ඇවිදින්න නැති සත්තු ඉන්නවා. දැන් අපේ කැලණි විහාරයේ ඇත හාමුදුරුවෝ 100ක් හිටියත් නායක හාමුදුරුවෝ ළඟට එන්නේ. එයා දන්නවා මේ මගේ අයිතිකාරයා, හිමිකාරයා, ගුරුවරයා. අන්න බලන්න උගත් සත්තු ඉගෙන ගත්ත අය. ඒ නිසා ඔබේ දරුවට සාතිකයක් කරන් දෙනවා කියන එක අමාරු වැඩක් නෙමෙයි. විද්‍යාව දන්න ඇත්තෝ දන්නවනේ. අර පැවුලෝගේ පරීක්ෂණ මස් කෑල්ලක් දෙනවා, ගහනවා බෙල් එකක් සීනුවා. සීනුව ගහපුවම බල්ලා කෙල පෙරාගෙන මස් කණ්ඩ ලෑස්ති වෙනවා. ඉතින් මස් දෙනවා. කාලයක් යද්දි මස් නොදුන්නත් සීනුව ගහද්දී බල්ලා කෙල පෙරනවා. අන්න පෙන්නන උත්තේජ වලට ප්‍රතිචාර. අධ්‍යාපනය කියන්නේ තෝකයි. අපි උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්න ඉගෙන ඕකේ අමුතු විශේෂත්වයක් නැත. දරුවට දෙන්න ඕනේ බුද්ධියයි, ප්‍රඥාවයි. අන්න බුදුහාමුදුරුවෝ ලස්සනට කියනවා කුමක්ද ප්‍රඥාව? මහණෙනි මේ ලෝකේ මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ කුසලය අකුසලය වෙන් කරගන්න. ඔන්න පළවෙනිම දේ. මේ කුසල් මේ අකුසල් දෙක තමයි සුදු කළු වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සුදු මේ කළු. ඊළඟට සාවද්‍ය නිර්වද්‍ය හරිද වැරදිද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේවා හරිද මේවා වැරදිද. ඊළඟට හතරවෙනි එක කියනවා සේවිත අසේවිත. මේ මාර්ගයේ ගමන් කළ යුතුයි, මේකේ ගමන් කළ නොයුතුයි. මේ දෙක හොඳයි, මේ දෙක නරකයි. ඊළඟට අන්තිම එක කියනවා මේ දේ ඇසුරු කිරීමෙන් මං නිවනට පමුණවනවා, ආර්ය භූමියටපත් කරනවා. මේ දේවල් ඇසුරු කරොත් මං සතර අපායට වැටෙනවා. ඕක තමයි ප්‍රඥාව කියලා කියන්නේ.